ඉතින් යාළුවනේ ආයුබෝවන්. ඔයා දන්න ඉතිහාස කතා ඇත්තද බොරුද? සමහරක් දේවල් ඔයාටම ඔයාට හම්බෙච්ච කරුණු සමග ගැටෙනවත් ඇති. ඔයා පාසලෙන් ඉගෙන ගත්ත දේවල් වල සමහරක් කරුණු ගොඩක් ඔයා සාමාන්‍ය සමාජයෙන් ඉගෙන ගන්න කරුණුත් එක්ක ගැටෙනවා. ඉතිහාසය විතරක් නෙවෙයි සමහර සමාජය තුල ඔයාට හම්බෙන යම් කරුණු ඔයා ඉගෙන ගන්න කරුණුත් එක්ක ගැටෙනවා. ඉතින් ඉතිහාසය ඔයා අහලා තියෙනවට වඩා සමහරක් විට හාත්පසින්ම වෙනස් වෙන්නත් පුළුවන්. ගොඩක් අපි දන්න කතා අපිට කියලා දීලා තියෙන්නේ විවිධ අය විවිධ තොරතුරු පදනම් කරගෙන. සමහර තොරතුරු විශ්වාස කරන්න අමාරුයි. ඒත් ඒවා ග්‍රන්ථගත කරලා අපිට වංශ කතා විදිහට සමහරක් වෙලාවට ඒ තොරතුරු කියලා තියෙනවා. සමහර තොරතුරු සටහන් වෙලාවක් නැහැ. සමහර තොරතුරු ගැන තියෙන්නේ එක වචනයයි හෝ දෙකයි. ඉතින් ඒ විදිහට රටක ඉතිහාසය ලියවෙන එක හරිම පාඩුවක්. ඉතින් අපි YouTube අවකාශයේ ඉතිහාසය අපිට හම්බෙන තොරතුරු මත ලියමු. ඒවා ලිඛිත සාක්ෂිත් පදනම් කරගෙන අපිට හමු වන සාක්ෂිත් කතා බහ කරලා අපිට හම්බෙන සාක්ෂි සමහරක් දේවල් ඔයාට මට සාකච්ඡා කරලා ඉසඳ ගන්න වෙන දේවල් වෙන්නත් පුළුවන්. ඉතින් සමහරුන්ට ඉතිහාසය වෙනස් වෙනකොට හෝ ඔවුන් දන්න ඉතිහාසය වෙනස් කියලා දැනගන්නකොට ඒක දරා ගන්න අමාරුයි. මටත් ඒ වගේ අය ගොඩක් හම්බෙලා තියෙනවා. ඉතින් ඔයාට ඉතිහාසය දන්න ඉතා විශ්ලේෂණාත්මකව ඉතිහාසය ගැන හොයන තවත් අය ගොඩක් මුණ ගැහිලා ඇති. ඉතින් මමත් ඒ වගේ අය හොයනවා. ඉතින් ඔයාට හම්බෙන අය ගැන වුණත් මාත් එක්ක කතා කරන්න එක නරකක් වෙන එකක් නෑ. ඔයා කැමති නම් ඒ අය කැමති නම් අපි කතා කරමු. ඉතින් ඒ විස්තර එළියට දෙන්න පුළුවන් විස්තර සහ එළියට දෙන්න බැරි විස්තරක් තියෙනවා. අපි අහලා තියෙන විස්තර අනුව ගොඩක් දේවල් ලංකාවේ බල සම්පන්නම දේවල් සමහරක් තැන්වල අදට සැඟවිලා තියෙනවා. ඒ දේවල් ගැන කතා කරන්නේ නැහැ. ඒ දේවල් ගැන කතා කරන්න අපිට අවසරයකුත් නැහැ. ඉතින් ඔයාට අපේ රටේ ප්‍රෞಢත්වය අපි දන්නවට වඩා ගොඩක් ඉහළ තැනක තියෙනවා කියලා ඔයා විශ්වාස කරනවා නම් ඔයා මගේ channel එක අනිවාර්යෙන් subscribe කරන්න. මින් ඉදිරියට මට හමු වන තොරතුරු සහ ලිඛිත තොරතුරු පදනම් කරගෙන යම් විශ්ලේෂණාත්මක වීඩියෝ ඔයාට ඉදිරිපත් කරන්න සූදානමින් ඉන්නවා. අදටත් සමහර කරුණු මට ළඟටවත් යන්න වෙලා නැහැ. ඉතින් ඔයාට අනිවාර්යෙන් මට පුළුවන් තරම් ඒ කරුණු වලට ලං වෙලා ඒ කරුණු වල සංකීර්ණම එළියට දෙන්න පුළුවන් සංකීර්ණම තැන දක්වා මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ මගේ අලුත් channel එක හරහා. ඉතින් ඒක මෙතන අපි වීඩියෝ සීරීස් එකක් විදිහට මේක කරගෙන යන්නම්. SDJ මදුෂාන් මේ අපේ channel එක. ඔයා අලුත් කෙනෙක් නම් මේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ඔයා අපේ රටේ ප්‍රධාන සන්ධිස්ථාන ගැන හොයලා තියෙනවා නම් ඔය සීගිරිය, එතකොට නාගදීපය සමහර කරුණු මං හිතනවා ඒක ගැන මට වීඩියෝ කරන්න තරම් ප්‍රමාණවත් කරුණු හම්බෙයි කියලා. ඉතින් මං කියන්නේ මං කතා කරන දේවල් පරම සත්‍ය කියලා. ඔයාට ඒක විශ්වාස කරනවා නම් විශ්වාස කරන්න පුළුවන්. නැත්නම් බැහැර කරන්න පුළුවන්. බැහැර කරනවා නම් ඇයි බැහැර කරන්න කියලා කමෙන්ට් එකක් දාන්නත් අනිවාර්යෙන් ඔයාට පුළුවන්. ඉතින් අද ඉඳලා දිගටම මම මේ වීඩියෝ අප්ඩේට් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. සමහරක් විට මේ පසුබිම් වෙනස් වෙයි. සමහරක් තැන්වලදී මේ තරම් පැහැදිලිව ඔයාට සමහරක් දේවල් ඇහෙන එකක් නැහැ. ඒත් දැන් ඒ කියන්නේ මම ලොකු තාක්ෂණික දේවල් එක්ක නෙවෙයි මේක පටන් ගන්නෙ. ඔයාට මම මේ කරුණු දන්න කරුණු ඉදිරිපත් නොකර සිටීම හරි අපරාධයක් කියලා මම හිතනවා. ඉතින් මාත් එක්ක මුණ ගැහිලා කතා කරපු කෙනෙක් දන්නවා මම කතා කරන්න ගියාම මේ දේවල් කොච්චර කතා කරනවද කියලා. ඉතින් ඔයාට
මාත් එක්ක ඒ වගේ කතා බහක් ඇති කරගන්න පුළුවන්. කමෙන්ට් එකක් දාන්න. ගොඩක් විශ්ලේෂණාත්මක තොරතුරු එක්ක මම ඒවත් එක්ක රිප්ලයි කරන්න බලාපොරොත්තු වෙනවා. මම දන්නේ නැති දේ දන්නේ නැහැ කියනවා. මම හොයලා නැති දේ දන්නේ නැහැ කියනවා. මං හොයපු දේවල් සහ යම් යම් සංසන්දනය කරපු දේවල් බොහෝමයක්. ඇත්තටම ඔයාලට වීඩියෝ ලොකු ප්‍රමාණයක් මට දෙන්න පුළුවන් තොරතුරු මං ගාව තියෙනවා. විශ්වාස කරනවා නම් ඔයාලට මගේ channel එක subscribe කරලා ඉන්නත් පුළුවන්. විශ්වාස කරන්නේ නැත්නම් මගේ channel එකෙන් යන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. ඔයාලා කුතුහලයෙන් මේ ඉතිහාසය හොයන කෙනෙක් නම් අනිවාර්යෙන් මගේ channel එක subscribe කරලා මාත් එක්ක ඉඳීවි කියලා මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකේ ඉඳලා අපි මේ ඉතිහාස ගවේෂණ වීඩියෝ සීරීස් එක පටන් ගන්නවා. ඔයා දන්න ගොඩක් චරිත එක්ක මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හැකි වුණොත් එයා හමු වෙලා කතා කරනවා. ඉතින් මම subscribe කරලා ඉන්න. අපි මේ ඉතිහාසය හරිද වැරදිද සංසන්දනය කරලා සමහර කරුණු අධ්‍යාපනිකවත් ගොඩක් අයට වැදගත් වෙයි. මම සමහර දේවල් කියන්නේ මම දන්න මේ ලිඛිත ඉතිහාසයේ තියෙන කරුණු මම විකෘති කරන්න යන්නේ නැහැ. මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ඔයාගෙන් මං අහනවා මේක කොහොමද ඔයා විශ්වාස කරන්නේ කියලා. ඔයාට ලැබිලා තියෙන තොරතුරු මොන වගේද කියලා. එතකොට මෙතන අපිට ඇති වෙන සංනිවේදනයත් එක්ක අපි ඔයා මං අතර ඇති වෙන සංනිවේදනයත් එක්ක ලොකු කරුණු ප්‍රමාණයක් අපිට එකතු කරගෙන ඉස්සරහට ගමනක් යන්න පුළුවන්. ඉතින් අපි කතා කරමු. වීඩියෝ සීරීස් කීපයක් මේ ඉතිහාසය ගැන වෙනම සීරීස් එකක් මේක. තව වෙන දේවල් ගැනත් අපි කතා කරනවා. එහෙනම් subscribe කරලා ඉන්න. හැමෝටම තෙරුවන් සරණයි. සුබ දවසක්.